ළමයි අපි මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නේ 2022 උසස් පෙළ විභාගයට ආපු ව්‍යුහය හා බන්ධන ව්‍යුහගත ගැටලුව. හරි. අපි එකින් එකට යමු. ඔයාලට මුලින්ම කියනවා පහත් දැක්වෙන ප්‍රකාශනය සත්‍යද අසත්‍යද යන්න තිත්තිරි මත සඳහන් කරන්න. හරි. අපි ප්‍රකාශන එකින් එක බලමු. ඔයාලට මුලින්ම කියනවා පරමාණුක හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලියේ ලයිමාන් ශ්‍රේණිය පාරජම්බුල් ප්‍රදේශයේ පවතී. ඒතරම මත් තියාගන්න ලයිමාන් වල ලයන්නට පාරජම්බුල වල ලයන්න මත් තියාගන්න. එතකොට ලයිමාන් තියෙන්නේ පාරජම්බුල කලාපයේ පළවෙනි ප්‍රකාශනයේ සත්‍ය. හරි. එන දෙවෙනි ප්‍රකාශනයට කැල්සියම් පරමාණුවක උද්දිකාංශ ක්වොන්ටම් අංකය L සමානයි බිඳුව. ඉලෙක්ට්‍රෝන 10ක් පමණ ඇත. හරි. ඒක ගැන මොකද කියන්නේ? එතකොට මුලින්ම කැල්සියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා ගන්න. කැල්සියම් කියන්නේ 20යිනේ. එතකොට ලියන්න පුළුවන් 1s2 2s2 2p6 3s2 3p6 4s2. හරි. ඔය කැල්සියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයනේ. ඊළඟට ඔයාලට කිව්වේ L සමානයි බිඳුව වෙන අවස්ථාව. හරි. මට කියන්නවා L සමානයි බිඳුව කියන එකෙන් මොකක්ද තේරුම් ගත්තේ? L සමානයි බිඳුව කියලා කියන්නේ S උපශක්ති මට්ටම නේද? එහෙනම් බලන්න මෙතන S උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා. මෙතන දෙන්නෙක් ඉන්නවා ඉලෙක්ට්‍රෝන. මෙතන ඉලෙක්ට්‍රෝන දෙන්නෙක් ඉන්නවා. මෙතන ඉලෙක්ට්‍රෝන දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. එහෙනම් S උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ඉන්නවාට 8ක්. එතකොට ප්‍රකාශනයේදී ඔයාලට කිව්වේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයක් කියලාද? ඉලෙක්ට්‍රෝන 10ක් කියලානේ. 10ක් නෙමෙයි ඉලෙක්ට්‍රෝන 8යි ඉන්නේ. එහෙනම් දෙවන ප්‍රකාශනය අසත්‍යයි. දෙවන ප්‍රකාශනය අසත්‍යයි. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊට පස්සේ ඔයාලට කියනවා N2O අණුව සඳහා අදින්න පුළුවන් ලුයිස් තිත්තිරි නැත්නම් සංප්‍රයුක්ත ව්‍යුහ සංඛ්‍යාව 3ක් කියලා කියනවා. හරි. අපි ඒකත් බලමු සංප්‍රයුක්ත ව්‍යුහ කීයක් අදින්න පුළුවන්ද කියලා. හරි. N2O නේ. N2O ඔයාලට අදින්න පුළුවන් මේ විදිහට. මේක ලුයිස් ව්‍යුහයක්. ඊළඟට ඔයාලට මේක අඳින්න පුළුවන් කොහොමද තව සංප්‍රයුක්ත ව්‍යුහ. හරි මම ඔයාලට මෙහෙම දාන්න විභාගයට මේ ඔයා දාන්නේ මේ වගේ වක්‍රීතල. මෙතනින් එකසර යුගලක් දෙන්න. එතකොට ඔයාලට මේ බන්ධනය මෙතෙන් කරන්න පුළුවන්. හරි. එතකොට ඊළඟ සංප්‍රයුක්ත ව්‍යුහය අඳින්න පුළුවන් මෙන්න මේ විදිහට. N පරමාණු ඉන්නවා. දැන් මේක ද්විත්ව බන්ධනයක් වෙනවා. කලින් එකසර යුගලක් තිබ්බ දැන් තව යුගලක් මෙතෙන් දෙනවා. එතකොට එකසර යුගල් දෙකක් මෙතන තියෙනවා. මෙතන එකසර යුගල් දෙකක් තියෙනවා. එකසර යුගලක් තියෙනවා. හරි. මෙතන එකසර යුගල් දෙකක් තියෙනවාට පේනවා. හරි. ඊළඟට මෙතන n එක තියෙනවා. මේක දැන් ද්විත්ව බන්ධනයක් වෙලා තියෙනවා. මෙතන තව එකසර යුගල් දෙකක් ඉතුරුලා තියෙනවා. මෙතන එකසර යුගල් දෙකක් ඉතුරුලා තියෙනවා. හරි. අපි විධිමත් ආරෝපණය මාක් කරොත් එහෙම මෙතෙන් වල ධන ආරෝපණයක් මාක් කරන්න වෙනවා. මෙතෙන්ට ඍණ ආරෝපණයක් මාක් කරන්න වෙනවා. හේතුව නයිට්‍රජන් වටේ 4නේ තියෙන්නේ. 5 වෙන්න එකක් මදි ධන ආරෝපණයක් මාක් කරන්න වෙනවා. හරි. ආය වල මේක සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න පුළුවන් කොහොමද? ආය අඳින්න පුළුවන්. හරි. තව එකසර යුගලක් මෙතෙන්ට දෙන්න. එතකොට නයිට්‍රජන්ගේ අෂ්ටකයේ ඉක්මන හින්දා මේ බන්ධනය n පැත්තට කඩන්න. එතකොට ඊළඟ සංප්‍රයුක්ත ව්‍යුහය අඳින්න පුළුවන්. ඊළඟ සංප්‍රයුක්ත ව්‍යුහය මම දාන්නම් මේ විදිහට. මෙතන n මත කලින් එකසර යුගල් දෙකක් තිබුණා. දැන් තව එකසර යුගලක් ආවා. මේක තනි බන්ධනයක් වෙනවා. මෙතන n එක එහෙමමයි. මේක දැන් ත්‍රිත්ව බන්ධනයක් බවට පත් වෙනවා. ඕ මත එකසර යුගල් දැන් ඉතුරුලා තියෙන්නේ එකයි. මෙතෙන් ඔයාලට ධන ආරෝපණයක් දාන්න වෙනවා විධිමත් ආරෝපණය විදිහට. මෙතෙන්ටත් ඔයාලට ධන ආරෝපණයක් දාන්න වෙනවා. හරි. මෙතන 2යි 4යි 6යි 7යි. ඒ හින්දා ඔයාලට 2 දාන්න පුළුවන්. එතකොට N2O වලට ඔයාලට සංප්‍රයුක්ත ව්‍යුහ 3ක් අදින්න පුළුවන්. N2O වලට සංප්‍රයුක්ත ව්‍යුහ 3ක් අදින්න පුළුවන්. N2O සඳහා අදින්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ සංඛ්‍යාව 3යි කියන ප්‍රකාශනය එහෙනම් සත්‍යයි. සංප්‍රයුක්ත ව්‍යුහ සංඛ්‍යාව 3යි කියන ප්‍රකාශනය සත්‍යයි. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට.
ආවර්තිතාවගුවේ දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය අතරින් ෆ්ලුවරින් වලට විශාලතම ඍණාගයක් තියෙනවලු මොකේද? ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය. හරි. එතකොට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව ආවර්තයක දකුණට ඇද්දි මොකද වෙන්නේ? හරි. අපි බලමු මෙහෙම. දැන් ඔයා දන්නවා ආවර්තයක දකුණට යනකොට අරය අඩු වෙනවනේ. ආවර්තයක දකුණට යනකොට අරය අඩු වෙන නිසා බාහිර ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ආවර්තක දකුණට යද්දී අරය අඩු වෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. તો ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා නම් දෙවන ආවර්තයේ අගට ඉන්න ෆ්ලුවරින් වල හැකියාව වැඩිම වෙන්න ඕනේ. හේතුව ආගන් වගේ කට්ටිය ඉලෙක්ට්‍රෝන ලබා ගන්නේ නැහැ. ඒතර ෆ්ලුවරින් වල තමයි ඒ යගේ වැඩිම වෙන්න ඕනේ. ඒතර මේ ප්‍රකාශනයත් සත්‍යයි. සමස්ත ආවර්තිතාවගු ඇහුවොත් ෆ්ලුවරින් නෙමෙයි ක්ලෝරින් අපි ගන්නෙ. නමුත් දෙවන ආවර්තනය අහල් තියෙන්නේ. ඒතර දෙවන ආවර්තයේ ෆ්ලුවරින් වලට තමයි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව වැඩිම වෙන්නේ. ආවර්තයේ දකුණට යද්දී ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. පැහැදිලිනේ? හරි. එන්න ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟට කියනවා ආගන් වල තාපාංකය ක්ලෝරීන් වල තාපාංකයට වඩා ඉහළය. හරි. දැන් ආගන් කියන්නේ නිර්ද්‍රව්‍ය සංයෝගයක්. ඒතර එයාගේ මෞලික ස්කන්ධය ආසන්නව 40ක් වගේ වෙන්නේ. හරි. ක්ලෝරිනුත් නිර්ද්‍රව්‍යයි. එයාගේ සාමාන්‍යයෙන් මෞලික ස්කන්ධය 71ක් වගේ එනවා. එතකොට ආගන් වලට වඩා ක්ලෝරීන් වල තියෙන අපකිරණ බල ප්‍රබලතාව වැඩි, ලන්ඩන් බල ප්‍රබලතාව වැඩි. එහෙනම් ආගන් වල තාපාංකය ක්ලෝරීන්ට වඩා ඉහළයි කියන ප්‍රකාශනය අසත්‍යයි. ක්ලෝරීන් වල තමයි වැඩි වෙන්න ඕනේ. මට කියන්නේ ඇයි ක්ලෝරීන් වල වැඩි වෙන්නේ? ආගන් වලට වඩා ක්ලෝරීන් වල අණු ස්කන්ධය වැඩි. එතකොට අපකිරණ බල ප්‍රබලතාවය වැඩි වීම සිද්ධ වෙනවා. හරි. එන්න ඊළඟ ප්‍රශ්නෙට. හීලියම් නියෝන් ආගන් උච්ච වායු අතරින් නියෝන් වලට ඉහළම පළමු අයනීකරණ ශක්තිය ඇත. හරි. එතකොට හීලියම් නියෝන් ආගන් ඉන්නේ උච්ච වායු කාණ්ඩේ පහළට යද්දිනේ. ඔයා දන්නවා කාණ්ඩේ පහළට යද්දි අරය වැඩි වීමත් එක්ක අයනීකරණ ශක්තිය අඩු වීම සිද්ධ වෙනවා. හරි. එතකොට උච්ච වායු අතරින් නියෝන් වලට වෙන්න බෑ ඉහළම අයනීකරණ ශක්තිය තියෙන්නේ ප්‍රකාශනය අසත්‍යයි. ප්‍රකාශනය අසත්‍යයි. හරි. ඉහළම අයනීකරණ ශක්තිය තියෙන්නේ කාණ්ඩේ ඉහළින් ඉන්න එක්කෙනාගේ. කාණ්ඩේ ඉහළින් ඉන්න එක්කෙනාගේ තමයි ඉහළම අයනීකරණ ශක්තිය තියෙන්නේ. එහෙනම් හීලියම් වල තමයි ඉහළම අයනීකරණ ශක්තිය තියෙන්න ඕන. නියෝන් වල වෙන්න බෑ. හරි. එතනින් ඒ ප්‍රකාශනය අසත්‍යයි කියලා ඔයාලට පැහැදිලි වෙනවා. හරි. ඊළඟට අපි යමු මේ ප්‍රශ්නේ ඊළඟ කොටසට. හරි. ඔයාලට කියනවා NFS යන මූලද්‍රව්‍ය පමණක් අඩංගු සැකිල්ලක් දීලා තියෙනවලු වඩාත් පිළිගන්න පුළුවන් ලුයිස් ව්‍යුහය අඳින්නලු. වඩාත් පිළිගන්න පුළුවන් ලුයිස් ව්‍යුහය අඳින්න. හරි. එන්න. හරි. එතකොට ඔයාලට මේකෙදි පුළුවන් මෙතන ෆ්ලුවරින් සාමාන්‍යයෙන් හදන්නේ තනි බන්ධනනේ. හරි. ෆ්ලුවරින් හදන තනි බන්ධන. මෙතන නයිට්‍රජන් එකක් ඉන්නවා, සල්ෆර් ඉන්නවා, මෙතනත් ෆ්ලුවරින් දෙන්නෙක් ඉන්නවා. එතකොට ෆ්ලුවරින් නම් එයා 17 වෙනි කාණ්ඩේ එයා වටේ අපි ඉලෙක්ට්‍රෝන 7ක් දාමු. 2යි 4යි 6යි මේ බන්ධනයෙන් එකක් ෆ්ලුවරින් නේ 7 හරි. 2යි 4යි මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් දැම්මා 4යි 6යි මෙතන එකක් ආව 7යි. හරි. ඊළඟට මෙතන ෆ්ලුවරින් වටේත් අපි 7ක් දාමු. 2යි 4යි 6යි මේ බන්ධනයෙන් අපිට එකක් ගන්න පුළුවන් නේ. 7ක් එනවා. හරි. ඊළඟට මෙතනින් ඔයාලට සල්ෆර් දාසනික කාණ්ඩේ හින්දා යාට උතන් දිත්ත බන්ධනයක් දාන්න පුළුවන්. හරි. එතකොට මෙතන බන්ධන 1යි 2යි 3යි 4යි ඔයාලට තව දාසනික කාණ්ඩේ 6ක් වෙන්න එක සෙලකුලක් දාන්න. මෙතන නයිට්‍රජන් මතත් එක සෙලකුලක් දාන්න පුළුවන්. මේක තමයි මේ අණුව සඳහා අදින්න පුළුවන් නිවැරදිම ලුයිස් ව්‍යුහය. හරි. ඊට පස්සේ එන්නේ ඊට කොටසට. ඉහත අදින ලද ව්‍යුහයේ N සහ S පරමාණු වටා ඔක්සිකරණ අංකය ඔයාලගෙන් අහනවා. N සහ S පරමාණු වටා ඔක්සිකරණ අංකය අහනවා. හරි. එතකොට ඔයාලට මතකයි ඔක්සිකරණ අංකය අපි මාක් කරනකොට කොහොමද මාක් කරන්නේ? අපි මාක් කරන්නේ
වඩා විද්‍යුත් ඍණ පරමාණුට අපි දෙනවා ඍණ එකක්. වඩා විද්‍යුත් ඍණ පරමාණුට අපි ඍණ එකක් දෙනවා. එහෙනම් ෆ්ලූවරින්ට ඍණ එකක් දෙනවා, නයිට්‍රජන්ට ධන එකක් දෙනවා. හරි? මෙතනත් එහෙමයි. දැන් මේ බන්ධනය ගත්තොත් නම් නයිට්‍රජන් වැඩි. නයිට්‍රජන්ට ඍණ එකයි, සල්ෆර්ට ධන එකයි. නයිට්‍රජන්ට ඍණ එකයි, සල්ෆර්ට ධන එකයි. ඒ විදිහට නයිට්‍රජන් වටා හරි ඔයාලට ගන්න පුළුවන් ඔක්සිකරණ අංකය කීයක්ද? මෙතන ධන එකකුත් තියෙනවනේ. එතකොට ධන එකයි ඍණ දෙකයි කියන්නේ නයිට්‍රජන්ගේ ඍණ එකයි ඔක්සිකරණ අංකය. සල්ෆර්ගේ ෆ්ලූවරින් ඍණ එකයි සල්ෆර් ධන එකයි. ෆ්ලූවරින් ඍණ එකයි සල්ෆර් ධන එකයි. එතකොට සල්ෆර් වටා ඔක්කොම ටික වල කීයක් එනවද? ධන 1, ධන 2, ධන 3, ධන 4ක් එනවා සල්ෆර් වටා. ඔක්සිකරණ අංකය. පැහැදිලිද? හරි. ඊට පස්සේ අහනවා හැඩයන්. එතකොට නයිට්‍රජන් වටා සිග්මා බන්ධන 2යි 1 1යි ඔක්කොම 3ක් තියෙනවා. හරි. එතකොට ඔයාලට හැඩය දාන්න වෙන්නේ කොහොමද? හැඩය ඔයාලට දාන්න වෙන්නේ කෝණික හැඩය. හැඩය ඔයාලට ලියන්න වෙන්නේ කෝණික හැඩය. හරි. අපි අඳින් බලන්න NO4 3- අයනය සඳහා සංප්‍රයුක්ත ව්‍යුහ කීපයක්. හරි. එතකොට මෙතනදී හරි ඔයාලට මෙහෙම කරන්න පුළුවන් එක සංප්‍රයුක්ත ව්‍යුහයකදී මේ දෙන්න මාරු කරලා සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න පුළුවන් නේද? අඳින්න ඒක. ඕට එකසරු ගල් 3ක් තියෙනවා. මයිනස් ආරෝපණයක් තියෙනවා. මෙතන ඕට එකසරු ගල් 2ක් තියෙනවා. දැන් මේ දෙන්න මාරු කරලා එක සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න පුළුවන්. එක සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න පුළුවන් ওই දෙන්න මාරු කරලා. ඒ කියන්නේ දිත්ත බන්ධනය මම පහළට දාලා තනි බන්ධනය උඩට දාන්නම්. ඒ ආරෝපණ ටිකත් ඒ විදිහටම මාරු වෙන්න ඕන. හරි. ආයෙ මොකද කරන්න පුළුවන් ඔයාලට? ආයෙත් කරන්න පුළුවන් මෙහෙම. මෙතනදී ඔයාලට මෙහෙම ගන්න පුළුවන්. මේ එකසර යුගල මෙතෙන්ට දෙන්න. එතකොට නයිට්‍රජන් වල අෂ්ටකය ඉක්මවනවනේ. මේ බන්ධනය O පැත්තට කඩන්න. බන්ධනය O පැත්තට කඩන්න. එතකොට ඔයාලට ඊළඟ සංප්‍රයුක්ත ව්‍යුහය ගන්න පුළුවන් මේ විදිහට. මෙතන O වෙනස් තුන්නේ එයාට එකසර යුගල් 3ක් තියෙනවා. හරි? මෙතනින් එකසර යුගලක් දැන් ආවනේ. එතකොට මේක තනි බන්ධනයක්, මේක ඩබල් බොන්ඩ් එකක් වෙනවා. මෙතන තව එකසර යුගලක් තියෙනවා. එකසර යුගලක් තියෙනවා. හරි? ඊළඟ මෙතන n එක තියෙනවා. දැන් මේ බන්ධනය මොකද වෙන්නේ? ඒක තනි බන්ධනයක් බවට පත් වෙනවනේ. ඒක තනි බන්ධනයක් වෙනවා. මේකත් තනි බන්ධනයක් බවට පත් වෙනවා. එතකොට මෙයාට එකසර යුගල් 3ක් තියෙනවා. ආරෝපණය ඍණ. මෙතනත් එකසර යුගල් 3ක් තියෙනවා. ආරෝපණය ඍණ. මෙතන ධන ආරෝපණයක් එනවා. හරි. මෙතනත් n මත ධන ආරෝපණයක්, o මත ධන ආරෝපණයක් එනවා. හරි. දැන් සංප්‍රයුක්ත අපි ව්‍යුහ දෙකක් ඇඳලා. හරි. ආයෙ මොකද කරන්න පුළුවන් අපිට? ආයෙ අපිට කරන්න පුළුවන් මෙහෙම වැඩක්. ආයෙ අපිට පුළුවන් මෙතනින් එකසර යුගලක් මෙතෙන්ට දෙන්න. හැබැයි එතනින් එකසර යුගලක් දුන්නොත් ඔක්සිජන්ගේ අෂ්ටකය ඉක්මවනවනේ. ඒ හින්දා වඩ පුළුවන්. හරි. මේ බන්ධනය n පැත්තට කරන්න. ඔය බන්ධනය n පැත්තට කරන්න පුළුවන්. මෙතන එකසර යුගලක් දුන්නොත් ඕකේ අෂ්ටකය ඉක්මවනවනේ. මේ බන්ධනය n පැත්තට කරන්න පුළුවන්. හරි. එතකොට ඔයාලා ඊළඟ සංප්‍රයුක්ත ව්‍යුහය අඳින්න පුළුවන් මේ විදිහට. හරි. ඔයා හොඳට මත් තියාගන්න විභාගෙදී සංප්‍රයුක්ත ව්‍යුහ අඳිනකොට මෙන්න මේ රතු පාට සහ මේ නිල් පාට ඉදල් දෙක අනිවාර්යයෙන්ම දාන්න ඕන. මේ වක්‍රීතල අපි දාන්නේ නැහැ. හරි. මේ වක්‍රීතල අපි දාන්නේ නැහැ. මම ඔයාලට පැහැදිලි කරන්න තමයි දාන්නේ. හරි. එතකොට ඔයාලට මේක දාන්න පුළුවන්. ඕ ඉන්නවා. එයාට එකසර යුගල් දෙකක් තියෙනවා. මේක දිත්ත බන්ධනයක් වෙනවා. හරි. ආය ඕ එක ඉන්නවා. මෙතන ආරෝපණය ධන. හරි. අපි ආරෝපණය ඊට පස්සේ ගමු. හරි. දැන් මේක තනි බන්ධනයක් වෙනවනේ. එතකොට n මත එකසර යුගලක් එනවා මෙතෙන්ට. මේක තනි බන්ධනයයි. ඕට එකසර යුගල් 3ක් තියෙනවා. එයා වෙනසක් උන්නේ නැහැ. එයා වෙනසක් උන්නේ නැහැ. මෙතන මයිනස් එක තියෙනවා. මෙතන වෙනසක් උන්නේ නැහැ. මයිනස් එක තියෙනවා. හරි. දැන් ආරෝපණ මාක් කරන්න. ඔක්සිජන් වටේ 1 2 3 4 5යි තියෙන එකක් මදි ධන ආරෝපණයක් තියෙනවා. n වටේ 5 හරිනේ. n වටේ 1 2 3 4 5 හරි. හරි. ඒතර ඔයාලට ওই විදිහට සමස්ත ආරෝපණය මේ හැම ව්‍යුහයකම ඍණ වෙන්න ඕනේ. දැන් මෙතන බලන්නකෝ.
ඍණ 2යි ධන 1යි කියන්නේ සමස්ත ආරෝපණය ඍණ වෙන්න ඕනේ. මෙතනත් ඍණ 2යි ධන 1යි කියන්නේ සමස්ත ආරෝපණය මෙතන මයිනස් එකක් එනවා ඕ මත සමස්ත ආරෝපණය ඍණ වෙන්න ඕනේ. හරි ඔය විදිහට ඔයාලට සංප්‍රයුක්ත ව්‍යුහ තුනක් අදින්න පුළුවන් NO4 මයිනස් සඳහා. හරි අපි යමු ගාන ඊළඟ කොටසට. හරි පහළ සඳහන් ලුයිස් තිත්තිරි ව්‍යුහය සහ ලේබල් කරන ලද සැකිල්ල පදනම් කරගෙන වගුව සම්පූර්ණ කරන්න කියලා ඔයාලට කියනවා. හරි අපි වගුව සම්පූර්ණ කරමු. හරි මුලින්ම ඔයාලට කියනවා මෙන්න මේ C1 එක්කෙනා මත VSCPR ගණන. හරි C1 ගත්තොත් හරි මට කියන්නේ VSCPR වලට අපි මොනවද ගන්නෙ? VSCPR වලට අපි ගන්නෙ සිග්මා බන්ධන සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගල්. සිග්මා බන්ධන සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් තමයි අපි ගන්නෙ. හරි එතකොට මෙතන කාබන් වටා සිග්මා බන්ධන තුනක් තියෙනවා. සිග්මා බන්ධන තුනයි. හරි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය මොකද්ද වෙන්නේ? සිග්මා බන්ධන තුනයි නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර වෙන්න ඕන. තලීය ත්‍රිකෝණාකාර වෙන්න ඕන. හැඩය සිග්මා බන්ධන තුනයි. එහෙනම් හැඩයත් තලීය ත්‍රිකෝණාකාරම තමයි. හැඩයත් තලීය ත්‍රිකෝණාකාරම තමයි. හරි මුහුම්කරණය VSCPR 3යි නම් මුහුම්කරණ SP2. ඒක ගොඩක් ලේසි ප්‍රශ්න. හරි ඊට පස්සේ ඊළඟ කොටසට ඊට පස්සේ කියනවා N2 වටා. N2 කියන්නේ මෙන්න මෙයා වටානේ. ඒතර N2 වටා ගත්තොත් එහෙම VSCPR 3ක් තියෙනවා. සිග්මා බන්ධන 2යි එකසර 1යි ඔක්කොම VSCPR 3ක් තියෙනවා. VSCPR 3යි නම් තලීය ත්‍රිකෝණාකාරයි. VSCPR 3යි නම් තලීය ත්‍රිකෝණාකාරයි. කෙටියෙන් ලියන්න එපා සම්පූර්ණම ලියන්න. තලීය ත්‍රිකෝණාකාරයි. හරි ඊට පස්සේ හැඩය මොකද්ද මේකේ? සිග්මා 2යි එකසර 1යි කියන ඔක්කොම 3යි. ඒතර හැඩය කෝණික හැඩයක් ගන්නෙ. හැඩය කෝණික හැඩයක් ගන්නෙ. හරි මුහුම්කරණය SP2. මුහුම්කරණය තවමත් SP2. හරි අපි ඊළඟට N3 කියන්නේ මෙන්න මෙයානේ. ඒතර N3 ගත්තොත් එහෙම එයාට VSCPR 4ක් තියෙනවා මේ සිග්මා බන්ධන 2යි එකසර 2යි ඔක්කොම 4ක් තියෙනවනේ. VSCPR 4යි. 4යි නම් චතුස්තලීයයි. ඔක්කොම 4ක් තියෙනවා නම් මේක චතුස්තලීයයි. හරි ඊළඟට හැඩය මොකක්ද වෙන්නේ? සිග්මා 2යි එකසර 2යි නම් හැඩය මොකක් වෙන්න ඕනද? හැඩය ඒත් කෝණික වෙන්න ඕන. හැඩය කෝණික වෙන්න ඕන. මුහුම්කරණය SP3 වෙන්න ඕන. හරි. ඊට පස්සේ එන්න N4ට. ඊට පස්සේ අපි ගමු N4ට. N4 කියන්නේ මෙන්න මෙයා. එතකොට N4 කියන්නේ 1 2 3 4 මේ මෙන්න මෙතන ඉන්න එක්කෙනා. N4 විදිහට අපි ගන්නෙ. හරි. එතකොට එයාට සිග්මා බන්ධන දෙකක් තියෙනවා. සිග්මා බන්ධන දෙකක් නම් රේඛීයයි. එකසර නැහැ. එහෙනම් හැඩයත් රේඛීයයි. එකසර නැති හින්දා හැඩයත් රේඛීයයි. ඊළඟට මුහුම්කරණය මොකද්ද? 3යි නම් SP මුහුම්කරණයක් තමයි දක්වන්නේ. හරි. ඔය විදිහට වල ඔය chart එක පහසුවෙන්ම දක්වන්න පුළුවන්. හරි. ඊළඟට අපි මු ප්‍රශ්න ඉදිරි කොටසට. හරි. ඊට පස්සේ වගේ අහනවා මේ තිත්තිරි ව්‍යුහය පදනම් කරගනිමින් මෙයාලගේ මුහුම්කරණ දක්වන්න කියලා. හරි. මෙයාලා මුහුම්කරණ දක්වන්න කියලා කියනවා. හරි. එතකොට දැන් ඔයා දන්නවා හයිඩ්‍රජන් නම් දැන් මේ ප්‍රශ්නේ ඔයා බලද්දී ඔයාලට පේනවා මේක මේ පරමාණුක හෝ මුහුම් කාක්ෂික දක්වන්න කියලා කියන්නේ. එතකොට හයිඩ්‍රජන් නම් මුහුම්කරණය වීමක් වෙන්නේ නැහැ. අපි දක්වන්නේ 1s පරමාණුක කාක්ෂිකය. හයිඩ්‍රජන් වල අපි දක්වන්නේ 1s පරමාණු කාක්ෂිකය. හරි ඊට පස්සේ අපි කාබන් ගත්තොත් එහෙම ඔය ව්‍යුහෙදී කාබන් කොහොමද වඩෙන්නේ? කාබන් වලට එන්නේ සිග්මා බන්ධන තුනක් නේ. කාබන් වල සිග්මා බන්ධන තුනක් හින්දා ඔයා මුහුම්කරණය දානවා sp2. හරි. මෙතනත් කාබන් වලට ඔයා දාන්නේ sp2. හරි ඊළඟට n1 ට මොකද්ද වෙන්න ඕනේ? n1 වලට බලන්න. n1 වලදී අපි ගත්තේ VSCPR 3ක් ආවනේ. එහෙනම් එයාගේ මුහුම්කරණය VSCPR 3ක් හින්දා sp2 වෙන්න ඕන. එයාගේ sp2. හරි. ඒතර ඊළඟට n2 බලන්න. n2 ගත්තොත් එහෙම n2 වලටත් එන්න ඕන sp2. හරි. n3 ගත්තොත් කොහොමද ආවේ? n3 වලට ව්‍යුහය අනුව බලන්න n3 වලට එන්නේ sp3. හරි. ඊළඟට
N3 sp3 N4 වලට වඩා ආවේ sp මුහුම්කරණය. හරි ඊට පස්සේ N4 වලටත් ආවේ sp මුහුම්කරණයන්නේ. N4 වලදී තිබ්බේ සිග්මා බන්ධන දෙකයි නෙමෙයි. සිග්මා බන්ධන දෙකයි තිබ්බේ N4 වලදී. එහෙනම් sp මුහුම්කරණය. හරි එඳා sp මුහුම්කරණය දාන්න. අන්තිමට ඉන්නේ n එක ගැන මොකද කියන්නේ? අන්තිමට ඉන්න n එක බැලුවොත් එහෙම ඔයාලට පේනවා එයාට එකසර යුගලක් සහ සිග්මා බන්ධනයක් තියෙනවා. එහෙනම් VSEPR දෙකක් හින්දා sp මුහුම්කරණය. sp මුහුම්කරණය. ඔයාලට ඕක ඕනනම් පරයන්ත පරමාණුවක් හින්දා 2p කියලා දාන්නත් පුළුවන්. හරි මුහුම්කරණය වෙන්නේ නැතුව වෙන්නේ නැහැ කියලා සලකලා 2p කියලා දාන්නත් පුළුවන්. පැහැදිලි ප්‍රශ්නේ? හරි. එන ඊළඟ කොටසට ඊට පස්සේ ඔයාලට කියනවා පහත් එක්කන පරමාණු දෙක අතර ෆයි බන්ධන සෑදීමට සහභාගී වන පරමාණුක කාක්ෂික. අනික අහන්නේ ෆයි බන්ධන සෑදීමට. හරි දැන් මතක් කරගන්න ෆයි බන්ධන හැදෙන්නේ කොහොමද? ෆයි බන්ධන හැදෙන්නේ නුමුහුම් පී කාක්ෂික පාර්ශික අධිච්ඡාදනයෙන්. මොනවද? නුමුහුම් පී කාක්ෂික පාර්ශික අධිච්ඡාදනයෙන්. එතකොට අපි දාන්නේ පරමාණුක කාක්ෂික වලින්. හරි දැන් කාබන් නම් වින්‍යාසය ඉවරන්නේ 2p වලින්නේ. එතකොට අපි 2p කියලා තමයි මාක් කරන්නේ. මෙතනත් එහෙමයි. අපි 2p වලින් තමයි ඉව කරන්න ඕනේ. මෙතනත් එහෙමයි N4 2p වලින් මෙතනත් 2p වලින්. ඒකට හේතුව ෆයි බන්ධන හැදෙන්නේ නුමුහුම් p කාක්ෂික වලින්. එතකොට 2p කියලා තමයි දාන්න ඕනේ. වින්‍යාසය ඉවරන්නේ 2p වලින්නේ. කාබන් ඉවරන්නේ 2p වලින්, නයිට්‍රජන් ඉවරන්නේ 2p වලින්. මේ අර දෙපාරක් දාලා තියෙන වැරදිලා නෙමෙයි. හේතුව ඒකේ සිග්මා බන්ධන දෙකක් තියෙනවනේ. සෝරි ෆයි බන්ධන දෙකක් තියෙනවනේ. ෆයි දෙකක් තියෙන දාලා තියෙන ඉතින් ඔක්කොම 2p කියලා තමයි එන්නේ. ඔක්කොම 2p. මම ඔයාලට ආයෙ කියනවා ෆයි බන්ධන හැදෙන්නේ කොහොමද? නුමුහුම් p කාක්ෂික පාර්ශික අතිච්ඡාදනයෙන්. ඒතර අපි ඒවා මුහුම් කාක්ෂික වලින් ලියනවද? මුහුම් කාක්ෂික වලින් ලියන්නේ නැහැ. අපි ලියන්නේ පරමාණුක කාක්ෂික වලින්. ඒතර මේගොල්ලන්ගේ වින්‍යාසය ඉවර වෙන්නේ නයිට්‍රජන් කාබන් වල 2p නේ. ඒ හින්දා අපි 2p තමයි දක්වන්නේ. හරි ඊට පස්සේ ඔයාලට කියනවා හරි ඊළඟ කොටස ඔයාලට කියනවා C1 N2 N3 වටා බන්ධන කෝණ සඳහන් කරන්න. හරි ඊට පස්සේ ඔයාලට ආපු ව්‍යුහය බලන්න. හරි දැන් ඔයාලට මම පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ ඉඳ ආය පාරක් අද ගන්න රූපේ. ඔයාලට මෙහෙමනේ තිබුණේ. හරි ඔයාලට ගාන දීලා තිබ්බේ මේ විදිහට. ඔයාලට ගාන දීලා තිබ්බේ මේ විදිහටනේ. H කාබන් H එකක් තියෙනවා. ඊළඟ මෙතන ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. N ට එකසද යුගලක් තියෙනවා. මෙතන එකසද යුගල් දෙකක් තියෙනවා. මයිනස් එකක් තියෙනවා. මේක තනි බන්ධනෙන් ප්ලස් එකක් තියෙනවා. ත්‍රිත්ව බන්ධනෙන් මෙහෙමනේ තියෙන්නේ ඔගේ. හරි. එතකොට බලන්න ඔයගෙන් අහනවා මේ එක එක්කෙනා වටා හැඩය. මුලින්ම කාබන් වටා. කාබන් වටා VSEPR තුනක් තියෙනවනේ. එතකොට මෙයාගේ හැඩය සාමාන්‍යයෙන් අංශක කීය ගන්න දෙන්න ඕනේ? අංශ 120කට ආසන්න වෙන්න ඕනේ. අංශ 120ක් වගේ වෙන්න ඕනේ තලීය ත්‍රිකෝණෙ හින්දා. මෙතන 120ට වඩා පොඩ්ඩක් අඩු වෙලා එන්න ඕනේ මේක කෝණික හැඩයක් ගන්න හින්දා 117ක් 118ක් වගේ ආවනම් හරි. ඊළඟ මෙතන මොකද වෙන්නේ? එකසරුකල් දෙකක්ම තියෙනවනේ. මේකත් කෝණික හැඩයක් ගන්නෙ. මේක සාමාන්‍ය අංශ 104ක් 105කට ආසන්න උත්තරයක් ආවනම් හරි. 104 105 වගේ ආවනම් හරි. මෙතනදී මේක රේඛීයයි. රේඛීය නම් බන්ධන කෝණයේ අංශ 180යි. රේඛීය අංශ 180යි. හරි. ඔය තමයි ඔයාලට බන්ධන කෝණ ටික ගන්න පුළුවන්. දැන් මාකින් එකේ තියෙන ධන හෝ ඍණ එක කියලා. කියන්නේ මීට ආසන්න උත්තරයක් ආවද ලකුණු හම්බ වෙනවා. මේ දාපු වගේන්ට ධන හෝ ඍණ එක විදිහට තමයි මාකින් එකේ ලකුණු දීලා තියෙන්නේ. හරි. ඒතකොට මේ බන්ධන කෝණ අපි හැඩයත් එක්ක තීරණය කරන්නේ. මෙතන තලීය ත්‍රිකෝණ නම් 120යි. හරි. මෙයා කෝණිකයිනේ. එයා කෝණික නම් 118යි. එකසර යුගල හින්දා අංශක දෙකක් අඩු වෙනවා කියලා අපි ගන්නවා. 120න් දෙයක් අඩු නම් 118යි. ඒකේ මෙයා 104 නැත්නම් 105. ඒ වගේ උත්තර අපිට ගන්න පුළුවන්. හරි. එන්න ඊළඟ කොටසට. ඒතර ඒක අමාරු නෑ. හරි. ඊට පස්සේ කියනවා විද්‍යුත් ඍණතාව වැඩි වෙන පිළිවෙලට. හරි. විද්‍යුත් ඍණතාව වැඩි වෙන පිළිවෙලට සඳහන් කරන්න කියලා තියෙනවා. හරි. එතකොට මට මතක් කරගන්න විද්‍යුත් ඍණතාව ගන්නකොට අපි මුලින්ම සලකන්නේ මොකද්ද? විද්‍යුත් ඍණතාවේදී. මුලින්ම ගන්න මුහුම්කරණය. හරි. එතකොට මේ නයිට්‍රජන්ගේ මුහුම්කරණය මොකද්ද? සිග්මා බන්ධන 2 1 1 sp2 නේ. මෙයාගේ මුහුම්කරණය sp3. මෙයාගේ මුහුම්කරණය sp. ඒතරවා දන්නවා විද්‍යුත් ඍණතාව වැඩිම වෙන්නේ sp මුහුම්කරණයක් තියෙන එක්කෙනාගේ.
ඒ කියන්නේ මෙන්න මෙතන n3 එක්කෙනාගේ. හරි sorry n4 එක්කෙනාගේ. යාගේ තමයි වැඩිම වෙන්න ඕනේ. ඊට පස්සේ වැඩිම වෙන්නේ sp2 එක්කෙනාගේ. sp2 එක්කෙනාගේ කියන්නේ කීයද? n2. n2 වල. මෙයාදී ඔයාලා ඉලක්කම් දාලා තියෙන්නේ 2 3 4 විදිහට. හරි sp3 එක්කෙනා තමයි අඩුම වෙන්න ඕනේ. ඒ කියන්නේ n3 එක්කෙනා. n3 එක්කෙනා තමයි උතන අඩුම වෙන්න ඕනේ. හරි. ඔය උත්තර ටික තමයි ඔයාලට මේ ප්‍රශ්නේ තියෙන්නේ. හරි. ඔය අපි සාකච්ඡා කරේ හරි 2022 බන්ධන ගැටලුව. හරි ඒක තව කොටසක් තියෙන අපි එළිකටත් එමු. හරි. ඔයාලට කියනවා වරහන් තුල දක්වා ඇති ගුණය හරි වරහන් තුල දක්වා ඇති ගුණය වැඩිවන පිළිවෙලට සකසන්න හේතුව අවශ්‍ය නැත. හරි. වර මුලින්ම තියෙන මොකද්ද? අයනික ස්වභාවය. වර මුලින්ම තියෙනවා අයනික ස්වභාවය. හරි. එතකොට අයනික ස්වභාවය නම් ඔයාලට මතක් වෙන්න ඕන තීරි පොයින්ට් එක තමයි ඔය ද්‍රවණශීලතාව සහ ද්‍රවීකාරක බලය කියන තීරි පොයින්ට් එක. හරි. එතකොට මෙතනදී කැටායනය පොදුයිනේ. කැටායනය හැමෝගෙම සමානයි. ඒ හින්දා කැටායනය සලකන්න අවශ්‍ය නැහැ. හරි. ඇනායනය මොකද වෙන්නේ? කාණ්ඩේ පහළට යද්දී ඇනායනය අරේ වැඩි වෙනවා. හරි. මම පොඩ්ඩක් ඔයාලට මතක් කරන්නම් මේක තියරිය. දැන් ඇනායනයන් නම් තියෙන්නේ ද්‍රවණශීලතාවයක්නේ. ඇනායනයක් නම් තියෙන්නේ ද්‍රවණශීලතාවය. ඇනායනට තියෙන ද්‍රවණශීලතාවය. ද්‍රවීකාරක බලය සහ ද්‍රවණශීලතාව කියන දෙන්නම රඳා පවතින්නේ අරය සහ ආරෝපණය මත. අරය සහ ආරෝපණය මත. ඔය දෙන්නම රඳා පවතින්නේ අරය සහ ආරෝපණය මත. හරිද? එතකොට ද්‍රවණශීලතාව වැඩි වෙන්නේ අරයත් වැඩි වෙලා ආරෝපණයත් වැඩි වුණොත් එහෙම මේ ද්‍රවණශීලතාව වැඩි වෙනවා. ද්‍රවණශීලතාව වැඩි වෙද්දී එයාගේ සහසන්නුජ ලක්ෂණ තමයි වැඩි වෙන්නේ. සහසන්නුජ ලක්ෂණ තමයි වැඩි වීම සිද්ධ වෙන්නේ. ද්‍රවණශීලතාව වැඩි කියලා කියන්නේ සහසන්නුජ ලක්ෂණ වැඩි. ඒතර සහසන්නුජ ලක්ෂණ වැඩි නම් ආයනික ලක්ෂණ මොකද වෙන්නේ නිකම්ම? ආයනික ලක්ෂණ අඩු වෙනව නේද? ආයනික ලක්ෂණ අඩු වීම සිද්ධ වෙනවා. සහසන්නුජ ලක්ෂණ වැඩි නම් ආයනික ලක්ෂණ අඩු වීම සිද්ධ වෙනවා. ආයනික ලක්ෂණ අඩු වීම සිද්ධ වෙනවා. සහසන්නුජ ලක්ෂණ වැඩි වෙනකොට. එහෙනම් ඔයා තේරුම් ගන්න අරය වැඩි වෙනකොට තමයි සහසන්නුජ ලක්ෂණ අඩු වීම ආයනික ලක්ෂණ අඩු වීම සිද්ධ වෙන්නේ. හරි. එතකොට කාණ්ඩේ පහළට යද්දී ෆ්ලුවරින්, ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩින්. ඉතින් අරය වැඩි වෙනවනේ. ෆ්ලුවරින්, ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩින්. එයා හදන ඇනායනත් එහෙම තමයි. හරි. අරය වැඩි වෙනවනේ. ඒත් අරය වැඩි වෙනවා කියන්නේ හරි සහසන්නුජ ලක්ෂණ වැඩි වෙලා ආයනික ලක්ෂණ අඩු වෙනවා. හරි. එහෙනම් ඔයා තේරුම් ගන්න මේකේ ඔයාගෙන් අහන්නේ මොකද්ද මෙතනද? ඔයාගෙන් අහන්නේ ආයනික ලක්ෂණ වැඩි වෙන පිළිවෙල. දැන් ආයනික ලක්ෂණ අඩුම වෙන්නේ කාගේද? අරය වැඩිම එක්කෙනාගේ. ආයන ලක්ෂණ අඩුම වෙන්නේ අරය වැඩිම එක්කෙනාගේ. දැන් අරය වැඩිම කවුද මෙතන? CaI2 නේ. දැන් එයා තමයි අඩුම වෙන්න ඕනේ. ඊට පස්සේ CaBr2 ඊළඟට CaCl2 ඊළඟට CaF2. හරි. ඔය පිළිවෙල තමයි අයනික ස්වභාවය මෙයාලගේ වෙනස් වීම සිද්ධ වෙන්නේ. හරි. හරි. ඊළඟ අහනවා බන්ධන කෝණ. එහෙනම් බන්ධන කෝණ අහනවා. හරි. අපි පොඩ ඇඳගමු සංයෝග ටික බන්ධන කෝණ ගන්න. හරි. ඔයාලා මුලින්ම දෙන සංයෝගය මොකද්ද? ඔයාලා මුලින්ම දෙනවා ClF5. හරි. ඔයාලා මුලින්ම හම්බෙන්නේ ClF5. ClF5. එතකොට Cl වටා F5ක් තියෙනවා. හරි. Cl වටා F5ක් තියෙනවා. හරි. ඊළඟට තව F එක මම මෙහෙන් දාන්න. 17 වෙනි කාණ්ඩෙත් තව මෙතන එකසර යුගලක් තියෙන්නත් ඕනේ. හරි. එතකොට සාමාන්‍ය මෙතන බන්ධන කෝණ සාමාන්‍ය මෙයාලා කීයක් වෙනවද? මෙතන කෝණේ සාමාන්‍ය අංශක 90ක් නෙවෙන්නේ මේකේ. එතන මෙයාගේ ආසන්නව බන්ධන කෝණ අංශක 90ක් වෙනවා. ඊට පස්සේ තියෙන කවුද? ඊට පස්සේ වල තියෙනවා ClF2+. ඊට පස්සේ වල තියෙනවා ClF2+. හරි. ClF2+. එතකොට Cl ට F දෙන්නෙක් ඉන්නවා.
Cl ට F දෙන්නෙක් ඉන්නවා. ක්ලෝරින් 17 වෙනි ගානනේ. ඒතර එයා හදන්න ඕනේ. හරි. එයාට තව එක සුළු කල් තියෙන්න ඕනේ. ඒතර මම ඔයාලට බලන්න මෙතන එක සුළු කලක් දාන්න මෙහෙම. හරි. ආයේ මෙතන එක සුළු කලක් දාන්න පුළුවන්. හරි. කොහොමද ClF2 plus වල view එකේ දාන්න පුළුවන්. හරි මේකේ දර ඇත්තම හැඩය පේන්න මං ඇන්දේ නෑ. හැඩය පේන්න නැන්දොත් නම් ඔයාලට මෙහෙම අඳින්න වෙන්නේ. හරි. හැඩය පේන්න නැන්දොත් එහෙම ඔයාලට මෙහෙම ගන්න පුළුවන්. ClF2 මෙතනින් එක සුළු කල් දෙකක් වාට තියෙනවා. කෝණික හැඩයක් වෙන්න දාන්න පුළුවන්. පැහැදිලි? ඔය ClF2 plus. ආය වගේ අහන්නේ මොකද්ද? ආය අහනවා ClF2 minus. ආය අහනවා ClF2 minus. දැන් මෙතන කෝණේ සාමාන්‍යයෙන් කීයක් දෙන්නේ? මෙතන කෝණේ සාමාන්‍ය අංශ 104ක් 105ක් වගේ වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ අහනවා ClF2 minus. ClF2 minus වෙනකොට Cl ට මෙතනින් F දෙන්නෙක් දාන්න පුළුවන්. තව විදිහ එක සුළු ගල් තුනක් අඳින්න පුළුවන් නේ. ඒගොල්ලෝ තලිය ත්‍රිකෝණාකාරව අඳින්න මෙහෙම. ClF2 minus. හරි. minus කියන්නේ එකසර එකසර නෙමෙයි ඉලෙක්ට්‍රෝනයක් අරගෙනනේ. ඊට ඉලෙක්ට්‍රෝනයක් අරගත්තින් තමයි යන මයිනස් ආරෝපණයක් ආවේ. ඉලෙක්ට්‍රෝනයක් අරගත්තින් තමයි මයිනස් එකක් ආවේ. හරි. එතකොට මෙතන කෝණය කොහොමද වෙන්නේ? දැන් මේකදී ඔයා තේරුම් ගන්න ඕන මේ තුන් දෙනා ඉන්නේ ත්‍රිකෝණයක. මෙන්න මේ තුන් දෙනා ඉන්නේ ත්‍රිකෝණයක. හරි. මේ තුන් දෙනා ඉන්නේ ත්‍රිකෝණයක වගේ ඉන්නේ මෙහෙම. හරි. එතකොට මෙතන F දෙන්න ඉන්නේ රේඛීයව. F දෙන්න ඉන්නේ රේඛීයව. එතකොට උතන කෝණය සාමාන්‍ය අංශක මෙතන රේඛීය වෙන්න දෙන්න ගත්තොත් 180ක් විතර එනවා. රේඛීය දෙන්න දෙන්න. මෙතන මේ බන්ධනය දෙන්න රේඛීයවනේ ඉන්නේ. එක සුළු කල් දුන තලිය ත්‍රිකෝණාකාරව ඉන්නේ. හරි. එතකොට මෙතන කෝණයේ අංශක 90ක් වෙන්නේ. මෙයාගේ 104ක් 105ක් වගේ වෙනවා. මේකේ F දෙන්න ඉන්නේ රේඛීය අංශ 180යි. එහෙනම් ඔය පිළිවෙලට තමයි බන්ධන කෝණ වැඩිවීම සිද්ධ වෙන්නේ. හරි. ඒතර බන්ධන කෝණ වැඩිවීම වලට දක්වන්න පුළුවන් කොහොමද? ඔය ආව පිළිවෙලට. ඒ කියන්නේ ClF5ට වඩා හරි වැඩිම වෙන්නේ ClF5ට වඩා ClF2 plus වල වැඩි ඊට වඩා ClF2 minus වල වැඩි. මොකද තමයි එන්නේ. පැහැදිලි? හරි. ඊට පස්සේ අපි යමු අයනික අරයට. හරි. ඊට පස්සේ අහනවා අයනික අරය. ඊට පස්සේ අහන්නේ අයනික අරය. හරි. අයනික අරය හොයද්දි මම පොඩි ක්‍රමයක් ඔයාලට කියලා දෙන්න අයනික අරය ගන්න. හරි. අරය ගන්නකොට ඔයාලට මුලින්ම දීලා තියෙන කවුද බලන්න මුලින්ම. මුලින්ම වඩනවා මෙන්න මේ කට්ටිය. සෝඩියම් මුලින්ම දීලා තියෙනවා. සෝඩියම් ප්ලස්. හරි. සෝඩියම් ප්ලස් ඊළඟට S2 minus වලට දීලා තියෙනවා. ඊට පස්සේ Cl minus දීලා තියෙනවා potassium plus. ඔය කට්ටියකින් තමයි ඔයාලට අරය ගන්න කියලා කියන්නේ. හරි. එතකොට මුලින්ම ඔයා ලියා ගන්න මෙයාලගේ ප්‍රෝටෝන ගණන. මුලින් ප්‍රෝටෝන ගණන ලියන්න. සෝඩියම් නම් ප්‍රෝටෝන 11යි. සෝඩියම් නම් ප්‍රෝටෝන 11ක් තියෙන්නේ. හරි. සල්ෆර් 16යි. ක්ලෝරින් 17යි, පොටෑසියම් 19යි. හරි ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ගණන ලියන්න. ප්ලස් කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරලානේ. ඉලෙක්ට්‍රෝන 10යි. මෙයා 2 ප්ලස් 2ක් අරගෙන 18යි. මයිනස් 1ක් අරගෙන ප්ලස් 1ක් පිට කරලා 18යි. ඊට පස්සේ ගන්න ශක්ති මට්ටම් ගණන. ශක්ති මට්ටම් ගණන. දැන් ඉලෙක්ට්‍රෝන 10යි නම් ශක්ති මට්ටම් 2යිනේ. ඉලෙක්ට්‍රෝන 18ක් නම් ශක්ති මට්ටම් 3 ගන්න තියෙන්න ඕනේ. එහෙනම් ඔයාලට පැහැදිලි ශක්ති මට්ටම් ගාන අඩු එක්කෙනා තමයි අරය අඩුම. හරි. ශක්ති මට්ටම් ගාන අඩු එක්කෙනා තමයි අරය අඩුම. එහෙනම් සෝඩියම් ධන තමයි අරය අඩුම. ඊට වඩා අනිත් තුන් දෙනා වැඩි. හරි. දැන් මේ තුන් දෙනා එකම ශක්ති මට්ටමේ නෙමෙයි. ඒතර එකම ශක්ති මට්ටමේ නම් ඔයා අරය සංසන්දනය කරන්නේ මෙන්න මේ පොයින්ට් එකේ. ප්‍රෝටෝන ගාන වැඩි නම් මොකද වෙන්නේ? දැන් නැස්ටියේ ධන ආරෝපණයනේ ප්‍රෝටෝන ගානෙන් කියවෙන්නේ. ඒතර ප්‍රෝටෝන ගාන වැඩි නම් ඉලෙක්ට්‍රෝන වලාව එයා පැත්තට අදිනවා අරය අඩු වීම සිද්ධ වෙනවා. දැන් එකම ශක්ති මට්ටමේ ඉන්න කට්ටියගේ ප්‍රෝටෝන ගාන වැඩිම එක්කෙනාගේ තමයි අරය අඩුම වෙන්න ඕන. ප්‍රෝටෝන ගාන වැඩනොත් ඉලෙක්ට්‍රෝන නැස්ටියේ පැත්තට අදිනවා වැඩි. ඒක අරය අඩු වෙනවා. එහෙනම් ප්‍රෝටෝන ගාන වැඩිම එක්කෙනාගේ තමයි ඊට පස්සේ අරය අඩු වෙන්න ඕන. ඊට පස්සේ ප්‍රෝටෝන ගාන වැඩිම Cl minus ඊට පස්සේ වැඩිම S2 minus ඊට පස්සේ වැඩිම S2 minus. එතකොට මෙන්න මේ පිළිවෙලට තමයි
වැඩි වෙන්න ඕන අයනික අරය. හරි. ඔපිල තමයි අයනික අරය වැඩි වෙන්න ඕන. හරි. එතකොට එතනත් ඔයාලට උත්තරේ ගන්න පුළුවන්. මම අර දාපු විදිහට ඒ ප්‍රශ්නයත් හරි. හරි. ඊට පස්සේ කියනවා මෙන්න මේ බන්ධන දිග සංසන්දනයක් අහනවා. හරි. ඊට පස්සේ මේ බන්ධන දිග සංසන්දනය. හරි. බන්ධන දිග සංසන්දනය අපි යමු බන්ධන පෙළ ඇසුරෙන්. හරි. බන්ධන පෙළ ඇසුරෙන් යමු ඒකට. හරි. මම මුලින්ම ගන්නම් ඔයාලට තියෙන සංයෝග ටික. ඔයාලට තියෙනවා CO. හරි. ඔයාලට තියෙනවා CO. ඔයාලට මේක තියෙනවා මුලින්ම CO. ඊට පස්සේ ඔයාලට තියෙනවා CO3 2-. CO3 2-. ඊළඟට ඔයාලට තියෙනවා HCO2-. HCO2-. ඊළඟට H2CO. H2CO. ඊට පස්සේ ඔයාලට තියෙනවා CH3OH. CH3OH. හරි. මෙන්න මේ සෙට් එක තමයි ඔයාලට තියෙන්නේ. හරි. අපි මුලින්ම මෙයාලගේ ව්‍යුහ සෙට් එක අදගමු. මුලින්ම අපි එයාලගේ අදගමු ව්‍යුහ සෙට් එක. හරි. CO නම් ඔයා දින්නේ මේ විදිහටනේ. O මත ධනාරෝපණයක් තියෙනවා. මෙතන එකසල යුගලක් තියෙනවා. CO3 2- කොහොමද වදින්නේ? CO3 2- වදින්නේ මේ විදිහට. හරි. දැන් මෙතන එකසල තියෙනවා. ඊළඟට HCO2-. හරි. HCO2- උත් ඔයාලට මේ විදිහට හඳ ගන්න පුළුවන්. කාබන්ට O එකක් දාන්න. මෙතෙන් ඔයා H එකක් දාන්න. මෙතෙන් ඔයාලට මයිනස් එකක් දාන්න පුළුවන්. HCO2-. ඊළඟට H2CO. H2CO ඔයාලට ගන්න පුළුවන් මේ විදිහට. ඊළඟට CH3OH. CH3OH. හරි. ඔන්න අපි ලුයිස් ව්‍යුහ ටික අරගත්තා. හරි. ඊට පස්සේ අපි මෙයාලගේ බන්ධන පෙළ ගමු. දැන් මේක නම් අර මෙයාට වෙන ලුයිස් ව්‍යුහ නැති හින්දා වෙනම බන්ධන පෙළ ගණනය කරන්න අවශ්‍යත් නැහැ. නමුත් සාමාන්‍ය විදිහට අපිට හිතන්නත් පුළුවන්. හරි. මේකේ CO බන්ධන 3ක් තියෙනවනේ. ඒක බන්ධන පෙළ 3ම තමයි. හරි. මේකේ CO බන්ධන 1 2 3 4ක් තියෙනවා. ඒක පිහිටන තැන් 3යි. ඒ කියන්නේ 1.3 බන්ධන පෙළ. මේකේ CO බන්ධන කීයද? 1 2 3ක් තියෙනවා. පිහිටන ස්ථාන 2යි බන්ධන පෙළ 1.5යි. මේකේ CO බන්ධන 2ක් තියෙනවා. හරි. එයාගේ පිහිටන ස්ථාන ගණන 1යි. ඒ කියන්නේ බන්ධන පෙළ 2ම තමයි. හරි. කොහොමත් ඒ ස්ථාන විතරනේ පිහිටන්නේ. හරි. ඒතර CO බන්ධන 2ක් තියෙනවා. මෙතන ඉතින් එකම තමයි බන්ධන පෙළ. හරි. එතකොට තියරි පොයින්ට් එක මොකද්ද මේකේ? තියරි පොයින්ට් එක තමයි බන්ධන පෙළ වැඩි වුණොත් එහෙම බන්ධන ශක්තිය වැඩි. බන්ධන පෙළ වැඩි කියලා කියන්නේ බන්ධන ශක්තිය වැඩි. බන්ධන පෙළ වැඩි නම් බන්ධන ශක්තිය වැඩි. බන්ධන ශක්තිය වැඩි වෙනකොට බන්ධන දිග මොකද වෙන්න ඕන? බන්ධන ශක්තිය වැඩි වෙනකොට බන්ධන දිග අඩු වෙනවා. එහෙනම් බන්ධන පෙළ වැඩි වෙනකොට බන්ධන දිග අඩු වීම සිද්ධ වෙනවා. හරි. එතකොට ඔයා මෙතනදි ගන්න කාගේද මේකේ බන්ධන අහන්නේ වැඩි වෙන පිළිවෙලනේ. හරි. දිග අඩුම වෙන්නේ පෙළ වැඩිම වෙන එක්කෙනාගේ. පෙළ වැඩිම ආවෙත් 3නේ. එහෙනම් CO තමයි බන්ධන දිග අඩුම. ඊට පස්සේ කවුද එන්නේ? ඊට පස්සේ වඩනවා මෙතන දෙකක් එනවා H2CO. හරි. ඊට පස්සේ වඩ ගන්න පුළුවන් H2CO. H2CO වලට පස්සේ දෙක ඊට පස්සේ එනවා වට 1.5ක් එනවා HCO2-. HCO2-. හරි. ඊට පස්සේ එනවා CO3-. CO3-. ඊළඟ එනවා CH3OH. CH3OH. ඔන්න ඔය පිළිවෙලට තමයි බන්ධන දිග වැඩි වීම සිද්ධ වෙන්නේ. අපි ඒක පැහැදිලි කරේ බන්ධන පෙළ ඇසුරින්. හරි. ඒකත් හරි. එන්න අන්තිම ප්‍රශ්නෙට. හරි. අන්තිම එක පළමු වන අයනීකරණ ශක්තිය වශයෙන් අහනවා. ලිතියම්, නයිට්‍රජන්, ෆ්ලූවරින්. දැන් අපි මේ ප්‍රශ්න දෙකම සාකච්ඡා කරා. එන්න අන්තිම ප්‍රශ්නෙට. හරි. ඒතර ආයෙන්න ආට දීලා තියෙනවා. හරි. ආඩේ දීලා තියෙනවා. ලිතියම්, නයිට්‍රජන්,
ලිතියම් නයිට්‍රජන් ඊට පස්සේ වල තියෙනවා ෆ්ලූවරින් මැග්නීසියම් පොස්පරස් ෆ්ලූවරින් මැග්නීසියම් පොස්පරස් හරි අහන්නේ අයනීකරණ ශක්තියනේ හරි අපි අත්පක් විචරණය අදගමු කොහොමද යන්නේ අත්පක් විචරණය එකක් උඩට ගියා ආයෙ ටිකක් පහළට ආවා ආයෙ දෙන්නෙක් උඩට ගියා ආයෙ ටිකක් පහළට ආවා දෙන්නෙක් උඩට ගියා මෙහෙමනේ ආවේ හරි ඔය පළමු ආවර්තයට ඊළඟ දෙවන ආවර්තයත් අදින්න ඔය වගේම එකක් උඩට ගියා ආයෙ ටිකක් පහළට ආවා දෙන්නෙක් උඩට ගියා ටිකක් පහළට ආවා දෙන්නෙක් උඩට ගියා මෙහෙමනේ ආවේ අක්වක් විචරණේ හරි එතකොට අපි මූල ද්‍රව්‍ය ටිකක් දාගමු මූල ද්‍රව්‍ය ටිකක් දාගමු බලන්න දෙන්න හරි එතකොට ආව දන්නවා අපිට මුලින්ම හම්බෙනවා ලිතියම් හරි ලිතියම් ඊට පස්සේ වල හම්බෙනවා බෙරලියම් අක්වක් විචලනය අපිට මේ විදිහට නෑවේ බෙරලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලූවරින් නියෝන් හරි සෝඩියම් මැග්නීසියම් ඇල්මිනියම් සිලිකන් පොස්පරස් සල්ෆර් ක්ලෝරින් ආගන් ඔය කට්ටිය හම්බෙනවා හරි දැන් අපිට දීලා දින මූල ද්‍රව්‍ය සෙට් එක මාක් කරගමු අපිට දීලා දිනවා ලිතියම් ආය අපිට දීලා දිනවා නයිට්‍රජන් ආය අපිට දීලා දිනවා ෆ්ලූවරින් ආය අපිට දීලා දිනවා මැග්නීසියම් ආය අපිට දීලා දිනවා පොස්පරස් ඔන්න ඔය කට්ටිය තියෙන්නේ හරි දැන් අපි බලමු මේක කොහොමද වෙනස් වෙන්නේ කියලා අඩුම වෙන්න ඕනේ ලිතියම් ඒක හරිනේ අඩුම වෙන්න ඕනේ ලිතියම් ඊට වඩා වැඩි මැග්නීසියම් කොහොමද බෙරිලියම්ට පහළින් මැග්නීසියම් ඉන්නේ මෙතන එතන ලිතියම්ට වඩා මැග්නීසියම් වැඩි වෙන්න ඕනේ ඊට පස්සේ වැඩි නයිට්‍රජන් නයිට්‍රජන්ට පහළින් පොස්පරස් තියෙන්නේ එකම කාණ්ඩේ නයිට්‍රජන්ට පහළින් තියෙන්නේ හරි එතන නයිට්‍රජන්ට වඩා මොකද වෙන්න ඕනේ පොස්පරස් වල අඩු වෙන්න ඕනේ හරි හරි කාය වැඩි වෙන්න ඕනේ එතකොට මේ ආවර්තයේ උඩින් එක්කෙනා ආවර්ත මේ කාණ්ඩේ උඩින් එක්කෙනාගේ හරිද කාණ්ඩේ උඩින් එක්කෙනාගෙන වැඩි වෙන්න ඕනේ. ඒතර පොස්පරස් තමයි අඩු වෙන්න ඕන ඊට වඩා නයිට්‍රජන් වැඩි වෙන්න ඕනේ. ඒතකොට නයිට්‍රජන්ට වඩා පොස්පරස් වල අරය අඩුයිනේ. පොස්පරස් වල අරය වැඩි. අරය අඩුයි කියන්නේ එයාගේ තමයි අයනීකරණ ශක්තිය වැඩි වෙන්නේ. පොස්පරස්ට වඩා නයිට්‍රජන් වැඩි ඊට වඩා වැඩි වෙනවා ෆ්ලූවරින් වල. ඔන්න ඔය පිළිවෙල තමයි වැඩි වෙන්න ඕනේ. හරි. හරි. ඔය පස් දෙනා අහන්නේ ඔයාලා මේ විදිහට උත්තරේ ගන්න පුළුවන්. හරි. එතකොට අපි 2022 උසස් පෙළ විභාගයේ ආපු පළවෙනි ව්‍යුහගත ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. මේක ලකුණු 5ක ප්‍රශ්නයක්. ඒ කියන්නේ සම්පූර්ණ පේපරේ ලකුණු 100ක් කියලා හිතුවොත් මේක ලකුණු 5ක ප්‍රශ්නයක් විදිහට තමයි ඔයාලට හම්බෙන්නේ. හරි. මේ ප්‍රශ්න තනියෙන් කරලා අඩුපාඩු ටික හදාගන්න.